යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 1 යොහන් 2:1 පිලාත් වතුරගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින් මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස් වෙමියයි කීවේය. ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න අද ඔහු නිසා සුපනයකින් බොහෝසේ දුක් විඳීම්යයි පිලාත්ගේ භාර්යාව පැවසුවාය. සියකට මුලා දෑනියා සිදු වූ දේ දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සැබවින් මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙක් යයි කීවේය. පේත්‍රස්ත නුඹලා ශුද්ධ වූ ධර්මිෂ්ඨයන් වහන්සේ එපා කොට මිනි මරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා ජීවනයේ අධිපති ආනන්ව මැරුවහුය. ස්තේපන්ද නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔහු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්නුවත් මැරුවෝ යයි කීවේය. උන්වහන්සේ ධර්මිෂ්ඨ බව නුඹලා දන්නේ නම් ධර්මිෂ්ඨකම් කරන සියල්ලන්ද උන්වහන්සේගෙන් ඉපදී සිටින බව නුඹලා දන්නවුය. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.